මට අද හරි සතුටුයි. ඔයාලා සොඳුරු පින්කමක් උදෑසන ඉඳලා කැප වෙලා කරලා ලක්ෂ ගණන් මල් මේ තමන් වහන්සේගේ ජීවිතේ සැපයට පත් කරගත්ත අඟුලිමාල මහා රහත් මුනිදුන්ගේ ශ්‍රී නාමයෙන් ඉදිවෙච්ච සෑයට අද ඔයාලා පූජා කරලා ලස්සන මල් මාලාවන්ගෙන් සෑය සරසලා අද දහස් ගණනින් ඔයාලා පුද පූජා පැවැත්තුවා. අපි බණට වැඩම කරාට පස්සේ අපේ ස්වාමීන් වහන්සේ මගෙත් එක්ක කිව්වා අද මෙයාලා කරන පින්කම මෙහෙමයි ස්වාමීන් වහන්සේ මේ වෙනකොට පේසා වලලවල ලක්ෂ 5කට වඩා මල් තැන්පත් කරලා තියෙනවා. සුවඳ මල් කලස් තියෙනවා, මල් මාල පලන්දලා තියෙනවා. මේගොල්ලෝ බොහෝ පිරිකර පූජා කළා. හරි ආසාවෙන් මේ පින්කම කරන්න කියලා. මට ඒ වෙලාවේ මේ අසපු බිම්බිමේදී තමයි හිතුනේ එහෙනම් මෙයාලගේ ජීවිතේ ඉස්සරහට කරන පින්කම් තව තව හැඩවෙන්න මහත්ඵල මහානිසංස වෙන්න පින් ලස්සන කර ගැනීම උදෙසා වුමනා කරන ගුණය මම අද බණට කියලා දෙන්න ඕන. ඒ නිසා පින්වතුනි මේක ගන්න. අවංකකම නැමැති දේ වල ජීවිතයට ගන්න.